ඔන්න ඉතින් යාළුවනේ ඔයාලා බලාගෙන හිටපු වීඩියෝ එකක් වෙන්න ඇති. අද වීඩියෝ එක ලංකා බැංකුවේ හැම සර්විස් එකකටම කොහොමද සල්ලි අය කරන්නේ, යාළගේ ෆීස් කොහොමද අය වෙන්නේ කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කතා කරනවා. ATM කාඩ් එකට කීයද? එතකොට ATM කාඩ් වලින් සල්ලි ගන්නවට කීයද? ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වලට කීයද? එතකොට SMS alert වලට කීයද charge වෙන්නේ? හැමදේම මම අද ඔයාලට අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. අද වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. channel එකට subscribe එකක් දාගෙනම අපි ඉතින් යමු වීඩියෝ එකට. සර්විසස් ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්න ඕනි වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ ATM කාඩ් එකනේ. Visa කාඩ් එක, ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එක. එතකොට ඔයාලා සාමාන්‍යයෙන් ලංකා බැංකුවේ ATM එකකින්ම ඔයාලා සල්ලි ගන්නවා නම් සාමාන්‍යයෙන් අය වෙන්නේ රුපියල් 5ක මුදලක්. ඒ කියන්නේ ඔයාලා කීයක් ගත්තත් රුපියල් 5ක් තමයි charge වෙන්නේ. දැන් රුපියල් 100ක් ගත්තත් රුපියල් 5ක් කැපෙනවා. රුපියල් 1000ක් ගත්තත් රුපියල් 5ක් කැපෙනවා එක වරකට. ඉතින් ඔයාලා 10 පාරක් සල්ලි ගත්තා කියලා හිතන්නකෝ රුපියල් 100 ගානේ. ඉතින් රුපියල් 10ක් ගන්නකොට ඔයාලට රුපියල් 50ක් කැපෙනවා එහෙම වුණොත්. ඒ වගේමයි ඔයාලා හිතන්න ඔයාලගේ කාඩ් එකෙන් ඔයාලා ගන්නව වෙනත් ATM එකකින්. නිකමට අපි උදාහරණයක් ගමු. ඔයාලගේ තියෙන ලංකා බැංකු කාඩ් එකෙන් ඔයාලා ගිහින් මහජන බැංකුවේ ATM එකකින් තමයි සල්ලි ගන්නෙ. එතකොට ඔයාලගෙන් අය වෙනවා රුපියල් 30ක මුදලක්. එක වාරකට රුපියල් 30ක් කැපෙනවා ඔයාලගේ account එකෙන්. ඊළඟට මම ඔයාලට කතා කරන්න වීසා කාඩ් එකේ ගාස්තුව. සාමාන්‍ය වීසා කාඩ් එකට අවුරුද්දටම රුපියල් 500ක් තමයි ලංකා බැංකුවේ අය වෙන්නේ. අවුරුද්දටම රුපියල් 500ක ගාස්තුවක්. ඒක කාඩ් එක ඔයාලගෙන් හිතන්නකෝ නැති වෙලා නැත්නම් කැඩිලා මොනවා හරි ප්‍රශ්නයක් වුණත් ඔයාලා රුපියල් 500ක් ගෙවලා තමයි ආපහු කාඩ් එකක් ගන්න ඕනේ. ඊළඟට අපි බලමු SMS alert සර්විස් එක ගැන. ගොඩ දෙනෙක් ඇක්ටිව් කරගෙන ඉන්න සර්විස් එකක් තමයි SMS alert සර්විස් එක. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්, ඒ වගේම ATM කාඩ් වලින් මුදල් ගනුදෙනු කිරීම. ඒ හැමදේම SMS alert එකක් විදිහට ඔයාලගේ මොබයිල් එකට එන්න හදාගෙන තියෙනවා නම් ඔයාලට අය වෙනවා සාමාන්‍යයෙන් මේක සතියකට මාසෙකට ඒ වගේ තමයි charge වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට SMS එන ප්‍රමාණය අනුව. මෙහෙම හිතන්නකෝ සාමාන්‍යයෙන් SMS 20ක් ආවොත් ඔයාලට කැපෙනවා ඔයාලගේ account එකෙන් රුපියල් 10ක්. එතකොට SMS 50ක් ආවොත් රුපියල් 20ක් කැපෙනවා. SMS 100ක් ආවොත් රුපියල් 50ක් අය වෙනවා. ඒ වගේ SMS එන ප්‍රමාණය වැඩි නම් අයවීමත් වැඩි වෙනවා ලංකා බැංකුවේ. ඊළඟට ඔයාලට මම කතා කරන්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් ගැන. සාමාන්‍යයෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරනකොට ඔයාලා ලංකා බැංකුවකින් ලංකා බැංකුවට ට්‍රාන්සැක්ෂන් එකක් කරොත්. يعني ඔයාලගේ ලංකා බැංකුව account එකකින් යවන කෙනාගේ account එකත් ලංකා බැංකුවේ නම් තියෙන්නේ. එතකොට charge වීමක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ගාස්තු රහිත ඔයාලට ට්‍රාන්සැක්ෂන් එක කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා වෙනත් බැංකුවකට ඔයාලගේ ලංකා බැංකු ගිණුමෙන් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් එතකොට රුපියල් 25ක මුදලක් ඔයාලගේ account එකෙන් කැපෙනවා. වෙනම අමතර ගාස්තුවක් විදිහට සාමාන්‍යයෙන් හිතන්නකෝ මෙහෙම රුපියල් 1000ක් ඔයාලා යවනවා නම් 1025ක් තමයි ඔයාලගේ account එකෙන් කැපෙන්නේ. වෙනත් ගිණුමකට සල්ලි යවුවොත්. ඉතින් අන්න එහෙම තමයි ලංකා බැංකුවේ සර්විස් වලට අයවීම වෙන්නේ. ඉතින් මීට අමතරව තව සර්විස් අප්ඩේට් මොනවා හරි ආවොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම අරන් එනවා. ඉතින් දිගට මාත් එක්ක එකතු වෙලා ඉන්න. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. share කරන්න, comment කරන්න. ඉතින් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් වෙනදා වගේම අද වීඩියෝ එකත් අවසන් කරනවා. ඔයාලා හැමෝටම ජය වේවා.